කෝච්චියෙන් බසින විට සිහාන්ගේ මුහුණට වැදුනේ ගමේ හුරු පුරුදු තෙත්පස් සුමඳ මුසු වූ සුළඟයි. නගරයේ වියලි කෘත්‍රිම වාතයට හුරු වූ පෙනහළුවලට එය ගෙන ආවේ අමුතුම ප්‍රාණවත් බවකි. ඔහු ගැඹුරු හුස්මක් ගත්තේ මේ සුළඟට තම මනසේ බර සෝදා හරින්නට ඉඩ දෙන්නාක් මෙනි. එහෙත් ඔහුගේ ගමනේ අරමුණ ඒ සොඳුරු බව ඉක්මවා ගිය බරකින් යුක්ත විය. පියාගේ මරණයෙන් පසු අහම්බෙන් මෙන් හමු වූ දිනපොතේ දූවිලි බැඳුණු පිටුවක කෙටි සටහනක් ඔහුගේ සිතේ හොල්මන් කළේය. රමණි නංගිට ලොකු අසාධාරණයක් වුණි. ඒ වලව්වේ බිත්තිය ඇතුලේ තවමත් ඒ රහස් හුස්ම ගන්නව ඇති. කවදා හරි ඒ අගුළු දැමූ සත්‍යයට නිදහසක් ලැබිය යුතුය. මේ වචන කිහිපය ඔහුගේ පියා ඉතිරි කර ගිය අවසන් යුතුයකමක්සේ ඔහුට දැනිනි. ගල් පාර දිගේ ඉහළට නැග දැවැන්ත ඇත්පවුරෙන් වට වූ චන්ද්‍රකාන්ති වලව්ව දෙස ඔහු බැලුවේ කුතුහලයකිනි. එහි ප්‍රෞಢත්වය දැන් කාලේ වැලිතලාවෙන් වැසි තනින් තන පාසි බැඳුණු බිත්ති සහ දි รา පත් වූ ලී කැටයම් අතීත ශ්‍රී විභූතියේ ශෝකාකූල කතාව නිහඬව කියාපෑවේය. අවට ගස්වල අතුපවා බලව්ව දෙසට නෙවී තිබුණේ එහි බරට සහාය වන්නක් මෙනි. එහි ගේට්ටුව පවා මලකඩකා කෑගසන මහල්ලෙකුගේ හඬින් විවෘත විය. දැවැන්ත උළුවස්සට තට්ටු කළ පසු දොර විවර කළේ ඔහුගේ රමණී නැන්දාය. වයස 45ක් වුවද ඇගේ රුව තවමත් කාලයට සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට නොහැකි වී තිබිනි. සරණ කපු සාරියකින් සැරසී සිටි ඇගේ මුහුණේ වූයේ විඩාපත් දුක්බර පෙනුමකි. ඇගේ දෙනෙත්වල වූ ගැඹුරු නිහඬියාව වලව්වේ গুপ্ত නිහඬියාවට දෙවෙනි නොවිය. ඒ දෙනෙත් බොහෝ දේ දෙක බොහෝ කඳුළු සංගවාගත් ගැඹුරු විල් දෙකක් මෙන් විය. සිහාන්ට එක්වරම සිහිපත් වූයේ කුඩා කල තමා දුටු සිනහවෙන් පිරුණු නැන්දනීගේ මුහුණ නොවේ මේ කියාය. සිහාන් පුතා. එනව කියලා ආරංචි කොල්ලෙවත් නෑනේ. ඇයි කීවේ පුදුමයට වඩා විමතියනි. ඇගේ කටහඬ බොහෝ කලක් භාවිතා නුකල වීණාවක තතක් මෙන් තරමක් ගොරෝසු විය. සමාවෙන නැන්දේ එකපාරටම එන්න හිතුනේ. නිවාඩුත් ලගුණ නිසා. ඔහු සිනාසෙන්නට උත්සාහ කළේය. ඔහු වලව්වට ඇතුළු විය. ඇතුළත වූයේ පැරණි තේක්ක බඩු බාහිරාදියෙන් පිරුණු අඳුරු සිසිල් පරිසරයකි. වාතයේ පවා පැරණිලී දූවිලි සහ වියලි මල් සුවඳක් මුසු වී තිබිනේ. විශාල බිත්ති ඔරලෝසුවක ලොව්වා පමණක් චලනීය වෙමින් කාලය නිශ්චලව පවතින බවට සාක්ෂි දරන්නාක් මෙන් විය. පළමු රාත්‍රියේම සිහන්ට අමුතු අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. මැදියම් රැය පසුවි පිටත සුළඟ හමන හඬ තීව්‍ර වෙද්දී උඩුමහලින් යමක් බිම ඇද වැටෙනවා වැනි ශබ්දයක් ඔහුට ඇසිනි. ඔහු නැගිට බැලුවද කිසිවක් නොවිය. සමහර විට පරණ වලව්වේ හැටි වෙන්න ඇති. ඔහු සිත සනසා ගත්තේය. පසුදා උදේසන සිහාන් වලව්ව පිරිසිදු කිරීමට උදව් දෙන මුවාවෙන් එහි අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කරන්නට විය. ඔහුගේ ඉලක්කය වූයේ පියාකී රහසේ අගුලට ගැලපෙන යතුරු සොයා ගැනීමයි. උඩුමහලේ කුරිඩෝව කෙළවරේ දූවිලි සහ මකුළු දැල් වලින් වැසුණු විශාල යකඩ අගුලක් දමා වසා තිබූ කාමරයක් ඔහුගේ නෙත ගැටුණි. ඒ දොර වලව්වේ අනෙක් සියලු දොරවල් වලට වඩා වෙනස්. කිසිවෙකුට ඇතුළු විය නොහැකි බවට තදින්ම කියාපාන්නක් මෙන් විය. නැන්දේ මේ කාමර අරින්නම නැද්ද? පුස්තකාලයක් වගේ ඔහු අහිංසක ලෙස ඇසීය. රමණි නැන්දාගේ මුහුණ එකනිහිම වෙනස් විය. ඇගේ දෙනෙත්වල කලබලකාරී බවක් සටහන් වී ඇය තම සාරි පොට තදින් මිරිකා ගත්තාය. ඒකේ විශේෂ දෙයක් නෑ පුතා. පරණ ලීබඩු ටිකක් දාලා තින්නේ. අගුලේ යතුරත් නැති වෙලා. ඇය එක්මනින් කීවාය. ඇගේ ප්‍රතිචාරයේ සිහාන්ගේ කුතුහලය තවත් ඇවිස්සුවේය. ඇය සංගවන්නේ කාමරයක් නොව. ඇගේ ජීවිතේම අගුළු දෙමු පරිච්ඡේදයක් බව ඔහුට තදින්ම දැනිනි. දින කිහිපයක් ගත විය. ඔවුන් දෙදෙනා අතර වූයේ අත්‍යවශ්‍ය වචන කිහිපයක් පමණි. එහෙත් එක් වැසිබර රාත්‍රියක ඒ නිහඬියාව බිඳ වැටුණි. සාලයේ වූ පැරණි හාන්සි පුටුවක ගිලී සිහාන් පැරණි ඉංග්‍රීසි නවකතාවක් කියවමින් සිටියේය.
ජනේලයට වැස්ස වදින රිද්මයානුකූල හඬත් ඉඳහිට ගසන අකුණු එළියත් හැරින්නට වෙනත් හඬක් නොවිය. රමණී නැන්දා ඔහු අසලට පැමිණියේ උණුසුම් තේ කෝප්පයක්ද රැගෙනය. මේ පොත මමත් ඉස්සර ආසම පොතක්. ඇය කීවේ පොතේ කවරේ දෙස බලමිනි. සිහාන් පුදුමයටපත් විය. නැන්ද පොත් කියවනවද? ඉස්සර නම් ඔව්. ඇගේ කටහඬේ ඌවේ දුක්බර අතීතයක ප්‍රතිධ්වනියකි. එදින රාත්‍රියේ පිටත වර්ෂාව තීව්‍ර වෙද්දී ඔවුන් දෙදෙනා අතර සාහිත්‍ය ගැන කවි ගැන දීර්ඝ සංවාදයක් ඇතිවිය. සිහාන්ගේ විශ්මයට හේතු කරමින් රමණී නැන්දා ප්‍රසිද්ධ සිංහල සහ ඉංග්‍රීසි කවියන්ගේ කවි කටපාඩමින් කීවාය. ඇගේ වචන හරහා හුදකලා දුක්බර ගැහණියගේ වෙස් මුහුණට යටින් සිටි බුද්ධිමත් සංදේදී කලාකාමී ආත්මය ඔහු පළමු වරට දුටුවේය. ඒ මොහොතේ ඔහු ඇගේ දෙනෙත් දෙස බැලුවේ නැත. ඔහු වේදිනෙත් තුලින් ඇගේ ආත්මයම දකින්නට උත්සාහ කළේය. එහි ඌයේ වසර ගණනාවක හුදකලාව, කියවන්නට නොලැබුණු පොත්වල දුක සහ කිසිදා නොඇඳි සිතුවම්වල වේදනාවයි. ඔහු දුටුවේ තවදුරටත් තම නැන්දනියව නොවේ, කාලයේ විසින් කුරිරු ලෙස සිර කරන ලද, තමාමෙන්ම කලාවට පෙම් කළ ඥාතියාත්මයකි. ඇයට පිහිටවිය යුතුය යන සිතුවිල්ල ඔහුගේ හදවතේ තදින්ම පළපදියම් විය. වලව්වේ නිසල බවට බාධා කරමින් අලුත් තර්ජනයක් කරලියට පැමිණියේය. ඒ රමණීගේ දුරින් නෑදෑයෙකු වූ වික්‍රමය. හැඩිදැඩි රළු පෙනුමක් ඇති ඔහු ගමේ ප්‍රසිද්ධ දේශපාලන හෙන්චයියෙකි. ඔහු නිතර වලව්වට පැමිණ රමණීව පියගැන්වීය. ඔහුගේ පැමිණීම පැහැදිලි අහසක එක්වරම කළු වලාකුලක් එක් රැස්වන්නක් මෙන් විය. රමණී, මම අන්තිම වතාවට කියන්නේ මේ වලව්ව නිකම්ම කුණු වෙන්න දෙන්න බෑ. මේකේ තියෙන දේවල් මටත් අයිති. වැඩිකල් යන්න කලින් මම මේ ඔක්කොම මගේ කරගන්නවා. ඔහු දිනක් සාලේ සිට කෑගසුවේය. ඔහුගේ හඬ වළම්වේ පැරණි බිත්ති අතර දෝංකාර දෙමින් එහි නිහඬතාවේ කැබලි වලට බිඳ දෙමිය. මේක මගේ තාත්තගෙන් මට ලැබුණ දේ. ඔයාට කිසිම අයිතියක් නෑ. රමණී වෙවුලන හඬින් කීවාය. අපි බලමුකෝ ඒක. වික්‍රම গুপ্ত සේනාවක් පාපිටව ගියේය. ඒ මොහොතේ ඉදිරියට පැමිණි සිහාන් කවුද නැන්දේ? ඇයි ඔච්චර බය වෙලා ඉන්නේ? එයසුවේය. රමණී කිසිවක් නොකිය තම කාමරයට වැදුනාය. වික්‍රමගේ පැමිණීමත් සමග රමණීගේ හැසිරීම තවත් වෙනස් විය. ඇය නිතරම කල්පනාවේ නිමග්නව සිටියාය. සිහාන්ට අය ගැන ඇති වූයේ මහත් අනුකම්පාවකි. තම පියාට ඉටු කිරීමට නොහැටි වූ යුතුයකම තමා විසින් ඉටු කළ යුතු බව ඔහු තීරණය කළේය. ඔහු අගේ ආරක්ෂකයා වීමට තීරණය කළේය. දිනක් වික්‍රම පැමිණ නැති බව දැනගත් සිහාන් අර අගුළු දැමූ කාමරයේ රහස සොයා ගැනීමට තීරණය කළේය. පැරණි යකඩ කූරක් භාවිතා කර මහත් පරිශ්‍රමයකින් පසු ඔහු මලකඩ කෑ අගුල විවෘත කරගත්තේය. දොර විවර කරද්දී නැගුණු ක්‍රී හඬ වසර ගණනාවක නිහඬියාව බිඳ දෙමූ විලාපයක් මෙන් විය. කාමරය තුරට ඇටළු වූ ඔහුට දරාගත නොහැකි දූවිලි සුවඳක් දැනුණු අතර බිම වැටුණු හිරුවෙලිය කැබැල්ලක දූවිලි අංශු නටනු ඔහු දුටුයේ. ඔහු ගල් ගැසුනේය. එහි තිබුණේ පොත්පත් නොව දූවිලි බැඳුණු කැන්වස් මත ඇඳි අතිශය රූමත් සිතුවම් රාශියකි. ඒ සියල්ලම පාහේ එකම තරුණයෙකුගේ රුවින් යුක්ත විය. කඩවසම් සිහින දකින දැස් ඇති ඒ තරුණයාගේ මුහුණේ වූයේ කලාකාමී සංවේදී බවකි. එක් සිතුවමක් යට තිබූ පැරණි කඩදාසියක රමණීගේ අත්තකුරින් මෙසේ ලියා තිබිනි. ඔබ නැති ලොවක මගේ වර්ණ සියල්ලම කළුසුදු වී ඇත. මේ බිත්ති අතර මගේ ආත්මය සිර වී ඇත. සිහාන්ට සියල්ල පැහැදිලි විය. මේ ඇගේ අතීතයේ සංගවා තැබූ ආදර කතාවයි. අගුළු දැමූ කාමරය තුළ සිර කර තිබුණේ ඇගේ හදවතමය. එදින රාත්‍රියේ වික්‍රම යලිත් පැමිණියේ හොඳටම බීමතිමි. ඔහුගේ පැමිණීම දුරතියාම දෙනුනේ ගේට්ටුවට දමන ලද රළු පහරවල් සහ ඔහුගේ ගොරෝසු කටහඬෙනි. ඔහු මිදුලේ සිට රමණීට නින්දා සහගත ලෙස කතා කරන්නට විය. ඔහුගේ වචන එකින් එක ඇගේ ආත්මයට විදින කටුමෙන් විය. සිහාන්ගේ ඉවසීමේ සීමාව පැන්නේය. ඔහු ඉදිරියට ගොස් වික්‍රමගේ කමිස කොළරෙන් අල්ලා
ඔහුව ගේට්ටුවෙන් එළියට තල්ලු කළේය. ආයේ මේ පැත්ත පළාතේ ආවොත් මම පොලිසිය යනවා. මතක තියාගන්නවා. ඔහු තර්ජනය කළේය. වික්‍රම පිටව ගිය පසු බියෙන් වෙවුලමින් සිටි රමණී දෙස සිහාන් බැලුවේය. ඇගේ දැසෙන් කඳුළු ගලා යමින් තිබිනි. ඔහු ඇය අසලට ගොස් ඇගේ කරට අත තැබුවේය. "බය වෙන්න එපා නැන්දේ. මම ඉන්නවනේ." ඔහුගේ වදන් වියලි ගඟකට පණ දෙන පළමු වැසි බිඳමෙන් විය. ඒ මොහොතේ පිටත කුණාටුවක් නැතත් ඇගේ හදවත තුල වසර ගණනාවක් සිරවී තිබූ මහා කුණාටුවක් කඳුළු ලෙසින් පිටාර ගලන්නට විය. ඇය ක්ෂණයකින් සමබරතාවය ගිලිහි වැටෙන්නට ගියාය. සිහාන් ඉක්මනින් ඉදිරිපත් වී ඇගේ දෑතින් අල්ලා ඇව ස්ථාවර කළේය. ඒ ස්පර්ශය, ඒ රැකවරණය ඇගේ සිතේ සිරවී තිබූ වේදනාවේ වේල්ල බිඳ දැමීමට සමත් විය. ඇය හැඬුවේ ඔහුගේ සිරුරට බරදී නොවේ. ඇය හැඬුවේ වසර ගණනාවකට පසු තමා තනි වී නැති බවත්, තමා වෙනුවෙන් පෙනී සිටීමට කෙනෙකු සිටින බවටත් ඇති වූ සහනේනි. ඔහුගේ පැමිණීම ඇගේ හුදකලා දූපතට ගොඩබට ගැලවුම් නෞකාවක් බඳු විය. ඒ සිදුවීමෙන් පසු ඔවුන් අතර වූ දුරස්ථභාවය තුනී වී ගියේය. දිනක් සවස් යාමයේ සිහාන් ඇගෙන් කෙලින්ම ඇසුවේය. "නැන්දේ, කවුද අර චිත්‍රවලි ඉන්නේ? මට ඇත්ත කියන්න. තාත්තා මැරෙන්න කලින් එයාගේ දිනපොතේ ලියලා තිබුණා ඔයාට ලොකු අසාධාරණයක් වුණා කියලා." රමණී දිගු සුසුමක් හෙළුවාය. තවදුරටත් රහස් සංගවා පළක් නැති බව ඇයට වැටහුණි. වේවුලන හනින් ඇය තම අතීත කතාව දිගහැරියාය. "ඒ අරුණා. මගේ ජීවිතයට වර්ණ ගෙනාපු කෙනා. එයා හරිම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. හැබැයි දුප්පත්. අපේ තාත්තා කවදාවත් ඒ සම්බන්ධයට කැමති වුණේ නැහැ. වික්‍රම තමයි මේ ඔක්කොම පිටිපස්සේ හිටියේ. එයාටත් ඉස්සර ඉඳන්ම මේ වලව්ව ගැන ඇහැක් තිබුණේ. එයා තාත්තගේ ඔළුවට විෂ බීජ දාලා අරුණට සොරකමක චෝදනාවක් පැටවුවා. එයාව ගමෙන්ම පිටුවහල් කළා. සිහාන්ගේ පියා මට උදව් කරන්න හැදුවත් තාත්තගේ බලපෑමට එයාටත් යටත් වෙන්න වුණා. එදායින් පස්සේ මගේ ජීවිතේ නැවතුණා පුතා. මම මේ වලව්වේ සිරකාරියක් වුණා." ඇගේ කතාව අසා සිටි සිහාන්ගේ හදවත කම්පාවට පත්විය. ඔහු තම නැන්දිනියට සිදු වූ අසාධාරණේ වෙනුවෙන් යුක්තිය ඉටු කරන බවට සිතාගත්තේය. වික්‍රමසිතුවේ වලව්වේ කොතැනක හෝ වටිනා පුරාවස්තු හෝ මුතුමැණික් සංගවා ඇති බවයි. ඔහුට අවශ්‍ය වූයේ රමණීව බියගන්වා හෝ ඒ අත්පත් කර ගැනීමටයි. දිනක් සිහාන් නගරයට ගිය අවස්ථාවක් බලා වික්‍රම තවත් මැරයන් දෙදෙනෙකු සමග බලව්වට කඩා පැන්නේය. ඔවුන්ගේ පැමිණීමෙන් බලව්වේ නිහඬතාවයේ බිඳී ගියේ වීදුරුවක් පොළොවේ ගැසුවක් මෙනි. ඔහු ඇය ඉදිරියට පැන ඇගේ ගමන අවහිර කරමින් ඇයව සාලේ මැදට තල්ලු කළේය. "උඹ හිතුවද මේ වලව්වේ තියෙන හැමදේම උඹටම තියාගන්න පුළුවන් කියලා?" ඔහුගේ වචන රළු සහ තර්ජනාත්මක විය. වලව්වේ සැඟ වූ වස්තුවක් ගැන ඔහු දිගින් දිගටම ප්‍රශ්න කළේ ඇයව බියෙන් තතිගන්වමිනි. රමණී බියෙන් ගල්ගැසී බලා සිටියාය. ඇය සිතුවේ අද තම ජීවිතයේ අවසානය කියාය. එහෙත් දෛවයේ හාස්කමකට මෙන් ඒ මොහොතේම සිහාන් ආපසු පැමිණියේය. තත්වයේ දුටු ඔහු කලබල නොවිය. ඔහු සෙමින් ඉදිරියට ආවේය. "වික්‍රම මාමේ, ඔයා හොයන දේ මේකද?" ඔහු තම පියාගේ දිනපොතේ පිටු අතර සංගවා තිබූ කහ පැහැ ගැහුණු පැරණි ලියුමක් එළියට ගත්තේය. "මොකද ඒක?" වික්‍රම ඇසුවේ සැකේනි. "මේ අපේ සීයගේ අත්තකුරින්ම ලියපු ලියුමක්. එයා මැරෙන්න ටික දවසකට කලින් එයා කරපු වැරද්ද ගැන පසුතැවිලා ඇත්ත කතාව ලියලා තියෙනවා. අරුණ කියන ඒ අහිංසක මිනිසයාට ඔයා කුමන්ත්‍රණය කරපු හැටි, ඔයාගේ බලපෑමට තාත්තා යට වුණු හැටි ඔක්කොම මේකේ තියෙනවා. තාත්තා මේක පරිස්සම් කරලා තිබුණේ විලාව ආවම එළියට ගන්න." ලියුම දුටු වික්‍රමගේ මුහුණ සුදු මැලි විය. ඔහුගේ දැස් බියෙන් විශාල විය. ඔහුගේ මැරයන් දෙදෙනාද එකිනෙකාගේ මුහුණු බලාගත්හ. වසර ගණනාවක් පුරා දුක්බරව, නිහඬව බියෙන් ජීවත් වූ රමණී පළමු වරට කොන්ද කෙලින් තබා ගත්තාය. ඇගේ දෙනෙත්වල බිය වෙනුවට ඌයේ දැඩි ශක්තිමත් බැල්මකි. "දැන් ඔයාට යන්න පුරුවන් වික්‍රම. මේ ගෙදරටවත් මගේ ජීවිතේටවත් ආයෙත් එන්න එපා.
මගේ අතීතය මම අද වලදාලා ඉවරයි. මම අලුතින් ජීවත් වෙන්න පටන් ගන්නවා. එය කීවේ ගිගුරුම් හඬක් වැනි ස්ථිර හඬකිනි. ඇගේ ඒ නව ශක්තිය, ඒ නව ප්‍රෞಢත්වයේ දෙස සිහාන් බලා සිටියේ තම ඥාතිවරිය ගැන ඇති වූ ආඩම්බරයකිනි. තමා පැමිණි කාර්ය ඉටුවා පමණක් නොව තම නැන්දනියට නැවත ජීවිතේ ලබා දීමට හැකියවීම ගැන ඔහුට දැනුනේ අපමණ සතුටකි. වික්‍රම සහ ඔහුගේ සගයන් පරාජිතයන්සේ හිස නමාගෙන පිටව ගියහ. වික්‍රමගේ තර්ජනය පහව ගිය පසු වලව්වට සැබෑ සාමයක් උදා විය. හිරුවෙලිය පවා දැන් වලව්ව තුලට වැටෙන්නේ වෙනස්ම ආකාරයකට බව සිහාන්ට දැනිනි. දූවිලි අංශු පවා ඒ හිරුවෙලියේ රන්වන් පැහැයෙන් දිදුලලු බව ඔහුට පෙනිනි. ඒ දින කිහිපය තුල ඔවුන් දෙදෙනා අතර ගොඩනැගී තිබුණේ නෑකමට හෝ වයසට සීමා කළ නොහැකි ගැඹුරු ගෞරවයක් සහ අවබෝධයක් මත පදනම් වූ ඥාති සම්බන්ධතාවකි. එකිනෙකාගේ ජීවිතයේ අඳුරුම තන්වලට ආලෝකය ගෙනා පහන් තැඹක් මෙන් වූ ඒ බැඳීම ඔවුන් දෙදෙලාම නිහඬව හඳුනාගෙන තිබිනි. සිහාන්ගේ නිවාඩුව අවසන් වෙමින් තිබිනි. ඔහුට නැවත විශ්වවිද්‍යාලයට යාමට කාලය පැමිණියේය. සිහාන් යන්නට සූදානම් විය. රමණී ඔහු අතට කුඩා අලුතින්ම ඇඳි සිතුවමක් දුන්නාය. වසර ගණනාවකට පසු ඇය නැවතත් පින්සල අතටගෙන තිබිනි. එහි ඇඳ තිබුණේ අඳුරු වලව්වේ දූවිලිය බැඳුණු ජනේලයකින් ඇතුළට ගලා එන දීප්තිමත් හිරු රැසකි. ඒ ඇගේ නව ජීවිතේ බලාපොරොත්තුවේ සංකේතය විය. මේක පුතා ළඟ තියාගන්න. මට ආයෙත් පාට පාවිච්චි කරන්න හිත දුන්නේ ඔයා. ඇගේ දැෂ් කෘතඥතාවයෙන් දිලිසෙමින් තිබිනි. මම මේක පරිස්සම් කරගන්නම් නැන්දේ. ඔහු කීවේ හැඟීම්බරවය. ගේට්ටුව අසලදී ඔහු නැවතිනි. ආයෙත් නිවාඩුවට එනව නේද? ඇය මෘදු සිනහවකින් යුතුව එසුවාය. ඒ සිනහව වසර ගණනාවකට පසු අගේ මුහුණේ දුටු පළමු අව්‍යාජ සිනහව විය. එනව නැන්දේ අනිවාර්යෙන්ම එනවා. සිහාන් පිළිතුරු දුන්නේය. මම නිතරම කතා කරන්නම්. ඔහු පාරට බැස හැරී බලන විට වලව්‍ය දොර කඩට වී තමා දෙසම බලා සිටින රමණී නැන්දා ඔහු දුටුවේය. ඇගේ රුව වටා වූයේ තවදුරටත් ශෝකය හෝ හුදකලාව නොව අනාගතයේ දෙස බලාපොරොත්තුවෙන් බලා සිටින ශක්තිමත් ගැහැණියකගේ අභිමානයයි. ඔවුන්ගේ සම්බන්ධයේ අනාගතය අවිනිශ්චිත නොවිය. එය දැන් පැහැදිලිව නිර්වචනය කර තිබිනි. ඔහු අගේ ගලවුම්කාර බෑනනුවන් විය. ඇය ඔහු විසින් නැවත ජීවිතය ලබා දුන් ගෞරවනීය නැන්දනිය විය. එකිනෙකාගේ ජීවිතයේ අගුළු දැමූ දොරවල් විවෘත කිරීමට ඔවුන්ට හැකි වූ බවය. ඒ ආලෝකය වලව්වේ අඳුරු බිත්ති අතර සදහටම රැඳෙනු ඇත.